සිරිලක ඇසි දිසි සරසවි සින්දින දොරින් දොරට දොර මඩලාවයි. ආයිබෝවන් දොරමඩලාව සංවාදාත්මක හරසරණිය. අවුරුදු 5කට ආසන්න කාලයක් තිස්සේ වැඩසටහන් 270ක පමණ සංඛ්‍යාවකින් අපි විවිධ මාතෘකා ඔස්සේ කතා බහ කරලා තියෙනවා. මේ මාතෘකා ඔස්සේ කතා බහ කරන දේවල් වලට ඔබ ඇහුම්කන් දීලා තියෙනවා. බලන් ඉඳලා තියෙනවා. ඔබට දොරමඩලාව ගැන තියෙන තක්සේරුව මොකද්ද? ලබන සතියේට දොරමඩලාවට අවුරුදු 5ක් පිරෙනවා. අවුරුදු 5 සංවත්සරයේ ඔන්න මෙන්න කියලා අද දොරමඩලාවෙන් කතා කරන්නේ මොකද්ද? මාතෘකාව ගැන යමක් කියන්නට කලින් මා කැමතියි අපේ විද්වත් මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්නට. අපේ ආරාධනෙන් මෙහි වැඩම කර සිටිනවා පූජ්‍යපාද මාදුලාවේ සෝවිත නායක ස්වාමින් වහන්සේ, කෝට්ටේ නාග විහාරාධිපතින් වහන්සේ. ඔබ වහන්සේ මා නමස්කාර පූර්වක පිළිගන්නවා දොරමඩලාවට. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක හේරත් මහත්මයා ඔබතුමාත් ගෞරවණීයව පිළිගන්නවා. ඒ වගේම අපේ රටේ ප්‍රකට විද්වතෙක් වන ආචාර්ය පුංචි නෙළමේ මීගස්වත්තේ මහත්මයා ඔබතුමාත් තාමත්ම ගෞරවණීයව පිළිගන්නවා. මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය අපේ රටේ ප්‍රකට විද්වත් කාන්තාවක්. ඔබතුමියත් තාමත්ම ගෞරවණීයව පිළිගන්නවා. අපේ හාමුදුරුවනේ මට අවසර දෙන්න මේ මාතෘකාව ගැන මම හැඳින්වීමක් කරනවට වඩා වෙනත් ක්‍රමයකින් මේ මාතෘකාවට මේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගන්නට අපි මේ ප්‍රවේශය ලබාගෙන කතා බහ කරමු. මේ නොනි මෙන දිවි ගමනේ නිවනේ මඟ පෙනෙන දුරා අම්මේ ඔබේ පුතෙකු වෙලා මම එන්නම් සසර පුරා මේ නොනි මෙන දිවි ගමනේ දෙවැනි බුදුන් ලෙස නොවම උවම් කල නොවක පිදුම් ලද නොවට පුතුම් ලද
මෙලොව සෑම අසිරිමත් දෙයක්ම නිර්මාණය වුණේ මව් කිරෙන් හා හිරු රශ්මියෙන්. අද දොරමඩලාවෙන් අපි කතා කරන්නේ අම්මා ගැන. ඔබ මෙතෙක් අහපු දැකපු සෑම ගීතයකින්ම කියුනේ අම්මා ගැන. මොකද මේ දොරමඩලාවක්ම වෙන් කරලා තියෙන්නේ අම්මට කියලා තාත්තලා තරහ වෙන්නත් ඉඩ තියෙනවා. අපේ හාමුදුරුවනේ අපේ මාතෘකාව අම්මා. අසන්තාපි පස් අවුරුද්දක් තිස්සේ විවිධ මාතෘකා ගැන සාකච්ඡා කළා. මෙතන ලංකාවේ සියලුම විද්වතුන් ඒ විශේෂ ශාස්ත්‍රයේ පිළිබඳව පරිණත බුද්ධිමතුන් ගැඹුරින් සාකච්ඡා කළා. අපි කල්පනා කළා ශාස්ත්‍රීය මාතෘකා මේ වගේ මාතෘකා මේ ජනතාවට සමීප වෙන්නේ නැහැ කියලා. බොහොම තරුණ තරුණියන් වශී කරන ප්‍රේම සින්දු ටෙලිනාට්‍ය මේ විතරයි ජනතාව ප්‍රිය කරන්න කියලා. මුත් ගත වෙච්ච 5 අවුරුද්ද තුල දොරමඩලාව තුලින් රටට එක දෙයක් පැහැදිලි කළා. මිනිස්සුන්ට ජනතාවට ඕනෑම දෙයක් ඉතාමත්ම රසවත්ව දෙන්න පුළුවන්. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ වැඩසටහන නරඹනවා කියන එක රහසක් නෙවෙයි. මම හිතනවා මේ අවුරුදු 5ක් පිරෙන වෙලාවේ අපි අද තෝරගත්ත මාතෘකාව අම්මා. මේ ලෝකෙට අපි බිහි වෙලා මම හිතනවා ඕනෑම කෙනෙක් ඉස්සෙල්ලාම කතා කරපු වචනේ අම්මා කියන වචනේ. ඒ වචනේ අහන්න අම්මා ලක්ෂ වාරයක් ඒ වචනේ කියන්නේ නැති. අපේ කනට කොඳුරලා තුරුළු කරගෙන. ඒ වගේම කවුරු හරි මගින් ඇහුවොත් හාමුදුරුවන්ට මේ ලෝකේ තියෙන ලස්සනම වචනේ මොකද්ද කියලා? ලස්සන වචනේ අම්මා කියන වචනේ තරම් ලස්සන වචනයක් තවත් මේ ලෝකේ ඇත්තේ නැහැ. ඒ වගේම හසන්ත මේ ලෝකේ මගින් ඇහුවොත් මට ලෝකෙන් වැඩියෙන්ම ආදරය කළේ කවුද කියලා. ඒත් මම දෙන උත්තරේ අම්මා. මගෙන් ඇහුවොත් හාමුදුරුවෝ ලෝකෙන් වැඩියෙන්ම ආදරය කරන්නේ කාටද කියලා. ඒත් මම කියන්නේ අම්මා. හසන්ත මුළු ලෝකෙම මා එක්ක තරහ වුණත් කවදාවත් අම්මා මා එක්ක තරහ වෙන්නේ නැති බව මම දන්නවා. මුළු ලෝකෙටම මම කැත වෙන්න පුළුවන්. ඒත් අම්මට කවදාවත් මාව කැත වෙන්නේ. හසන්ත මේ අපි දන්න පවුලක එකම ගෑනු ළමයි එකම දුව. උපදිනකොටම අංගවිකල ළමෙක්. ටික දවසක් යනකොටයි තේරුණේ ළමයි මන්දබුද්ධික ළමෙක්. අංගවිකලයි මන්දබුද්ධිකයි. අවුරුදු 3ක් විතර යනකොට මොලේ වතුර පිරিলা කලගෙඩියක් විතර එන්න ඔළුව ලොකු වුණා. අතපය විරූප වෙලා ගියා. ඉතින් අර ළමයා ස්පිරිතාලෙ ගෙනියනවා මොලේ වතුර අරන් දානවා ගේනවා. මේ ළමයා අවුරුදු 28ක් ජීවත් වුණා. කවදාවත් අම්මේ කියන වචනේවත් කිව්වේ නැහැ මොකද ගොළුයි. කවදාවත් මේ මහ පොළොවේ අඩියක් තිබ්බේ නැහැ. නැගිටින්න බෑ. කවදාවත් බත් කටක් අනලා අතින් කෑවේ නැහැ. අත්කොර වෙලා. ඔය දාලා තිබුණා. අන්තිම අවුරුදු 2 ඔළුවයි ඇටසැකිල්ලක් විතරයි තිබුණේ.
පුදුමාකාර දුකක් මේ අම්මා වින්දා. මැරිච්ච දවසේ මලගෙදරට අපි ගිය වෙලාවේ අර අම්මා අර පෙට්ටිය ළඟට වෙලා අර ඔළුව බදාගෙන අඬනවා. ඒ දුවේ මාව දාලා යන්නේ කියලා. අන්න 28 අවුරුද්දක් දහදුක් විඳලා උඹ මැරිච්ච එක හොඳයි. අප්‍රිය කළාද? අහක දැම්මත් නෑ. මුළු ලෝකෙම අපිව අහක දැම්මත් අම්මා අපිව අහක දාන්නේ නෑ. මුළු ලෝකෙටම කැත වුණත් අම්මට අපි කැත නෑ. මුළු ලෝකෙම අපිට වෛර කළත් කවදාවත් අම්මා වෛර කරන්නේ